Hello everyone, welcome to my channel. ඉතින් අද නම් ඔයාලා පළවෙනි වතාවට මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. මම ඇවිල්ලා ශ්‍රී ලංකන් ස්ටේට් යුනිවර්සිටි එකේ final year student කෙනෙක්. මේ channel එකේ මම කරන්නේ මම දන්න දේවල් ඔයාලට වීඩියෝ contents විදිහට අරන් යන එක. ඉතින් මේ වීඩියෝ series එකේදී මම කතා කරන්නේ research එකක් කරන් යන අනුපිළිවෙල මම දන්න විදිහට. ඉතින් අද නම් ඔයාලා පළවෙනි වතාවට මේකේ වීඩියෝ එකක් බලන්න මම ඔයාලට රික්වෙස්ට් කරනවා පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලන් ඉන්න කියලා. නැත්නම් මෙතනින් එහාට මම කියන දේවල් චුට්ටක් අපහැදිලි වෙයි. මොකද අපි මේ කතාවේ මැදක තමයි මේ ඉන්නේ. ඉතින් මුලින් අපි කතා කරා රිසර්ච් එකක් කරන්නේ කොහොමද ටයිටල් තෝරගන්නේ කොහොමද ඒ වගේ දේවල්. ඉතින් දැන් අපි ඉන්නේ රිසර්ච් එකේ ඇනලයිසින් පාර්ට් එකේ. ඒකෙත් අපි ඉන්නේ දැන් මීන් සෙපරේෂන් මෙතඩ්ස් වල. මේ මෙතඩ්ස් වලින් දෙකක් ගැන මම කලින් වීඩියෝ එකේදී කතා කරා MSDT ටෙස්ට් එක 2 කී ගැන. ඉතින් අද කතා කරන්නේ තවත් ඒ වගේ මීන් සෙපරේෂන් මෙතඩ් එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා රිසර්ච් එකක් ඇනලයිස් කරාට පස්සේ කියන්නේ අපි මේ කලෙක්ට් කරපු දත්තවල විශ්ලේෂණයක් තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ විශ්ලේෂණයේදී අපිට හරි ලස්සනට ඒ දත්ත ඉදිරිපත් කරන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේ මීන් සෙපරේෂන් කිව්වේ. ඒකෙත් අපි දැන් ඉන්ක්ලූඩ් කරා කොහොමද LSDT විදිහට මීන් සෙපරේට් කරන්න 2K විදිහට මීන් සෙපරේට් කරන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ DMRT නැත්නම් Duncan's multiple range test එකට අනුව කොහොමද mean separation එකක් සිද්ධ කරන්නේ කියලා. ඉතින් දැන් බලමු අපි කොහොමද මේකේ mean separation එකක් සිද්ධ කරන්නේ කියලා. මේකත් කලින් කතා කරපු ක්‍රම දෙකම වගේ පොඩ්ඩක් සමානයි. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේකෙද අපි critical values කීපයක් ලබා ගන්නවා. ඉතින් සාමාන්‍ය mean separation methods වල තියෙන precisionම method එක මේක කියලාත් මට කියන්න පුළුවන්. මොකද මේකේ එකිනෙකට වෙන වෙනම critical values ලබා ගන්නවා. ඉතින් ඒ නිසා මේකේ පොඩ්ඩක් නිර්වාදතාවය අර දෙකටත් වඩා අරක පොදුවේ critical value එකක් ගන්න. එතකොට ඊට වඩා මේ method එකේ තියෙන precision එක වැඩි. ඉතින් දැන් බලමු අපි කොහොමද මේ DMRT විදිහට mean separation calculation එකක් සිද්ධ කරන්නේ කියලා. Duncan's multiple range test එක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා mean separation වලට තියෙන preciseම method එකක් කලින් කිව්වා වගේ. ඉතින් මුලින්ම අපි calculation එක කරද්දි මෙතන ඔයාලට පේනවා දීලා තියෙන ANOVA table එකක්. එතකොට මේ research එකේදී ඔයාලා බලලා තියෙන්නේ මේ BAP එකේ effect එක මේ papaya micro propagate කරන්න. ඒ කියන්නේ මේ papaya වල micro propagation වලට අපි එක concentration වලින් මේ growth regulator එක insert කරාම කොහොමද effect එක කියලා තමයි මේකෙදි මේ බලලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතනදී treatment 5ක් පාවිච්චි කරලා තියෙනවා විවිධ concentration 5ක්. ඒ වගේම replication 4ක් කරන් තියෙනවා. මෙයාගේ DF එක degree of freedom එක 15යි වගේම mean squares 1.283 කියලා ඒ දත්තවල දීලා තියෙනවා. ඉතින් මෙහෙම මේ ඇත්ත research එක හෝ ඔයාලගේ රිසර්ච් එකේ හෝ වේවා DMRT එකක් අපි අතෙන් කැල්කියුලේට් කරනවා නම් මැනුවලි කරනවා නම් නැත්නම් ඔයාලට කැල්කියුලේෂන් එකක් කරන්න තියෙනවා නම් මුලින්ම මේ වගේ දත්ත ටික ඇනලයිස් කරගන්න. එතකොට ඔයාලට පේනවා මේ ට්‍රීට්මන්ට් පහ විදිහට අරන් තියෙන විවිධ කන්සන්ට්‍රේෂන් 5 0.5 1 1.5 2. ඉතින් ඔය කියන ට්‍රීට්මන්ට් ටික තමයි අරන් තියෙන්නේ. දත්ත ටික ඇනලයිස් කරගත්තට පස්සේ මුලින්ම ඔයාලා කරන්න ඕන ස්ටෙප් 1 එක තමයි least significant range එක හොයාගන්න එක. ඒ සඳහා ඔයාලට ඔතන ඉදිරිපත් කරලා තියෙන උඩින් තියෙන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කලින් කිව්වා මේක තමයි precisionම mean separation method එක කියලා. මේකට හේතුව මේකෙදී අපි එක mean වල වෙන වෙනම critical values calculate කරන හින්දා. ඉතින් මේ කියන සමීකරණයෙන් ඒ critical values අපිට වෙන වෙනම calculate කරගන්න පුළුවන්. ඒකෙදි අපි පාවිච්චි කරලා තියෙන සමීකරණය තමයි LSR සමානයි standard error into studentified significant range. ඉතින් ඒක තමයි ඔය පෙන්නලා තියෙන්නේ LSR සමානයි SYT වගේ එකක් තියෙනර උඩින්ම ඒක ගුණ කිරීම SSR කියලා. ඉතින් මේකෙන් තමයි අපි standard error එක හොයන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ standard error එක හොයාගන්න. ඒක ඔයාලට තවදුරටත් මෙහෙම ලියන්න පුළුවන් වර්ගමූල ඇතුලේ error ms එක අරගෙන ඒක replication ගානේ බෙදලා ඔයාලට පුළුවන් හොයාගන්න මුලින්ම standard error එක. ඊට පස්සේ අපිට වෙනම SSR එක හොයාගෙන මේ calculation එක කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ යටින් පහලින් පෙන්නලා තියෙන්නේ. මෙතන මේ සම්පූර්ණ least significant range එක හොයන සමීකරණය තමයි standard error into SSR නැත්නම් studentified significant range. හැබැයි ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ standard error එක හොයාගන්න. මේ standard error එක හොයන්න ඔයාලට පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න වර්ගමූල ඇතුලේ error ms එක බෙදන්න ඕනේ replication ගානෙන්. ඉතින් මෙතන මේ ගානට අනුව හොයලා තියෙනවා
error means කෑ එක 1.283 බෙදලා තියෙන replication 4න් ඒකේ වර්ගමූලය අරගෙන ඊට පස්සේ මේකේ අරන් තියෙන standard error එක 0.566 කියලා. ඉතින් අපිට මේ මුල් සුළුකිරීම කරගන්න ඕනි ඉතුරු ටික හදන්න නම්. ඉතින් ඉස්සලාම මේ විදිහට ඔයාලට පුළුවන් standard error එක calculate කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ DMRT ගණන් වල තියෙන විශේෂම ඒකට ආවේනික වුණ කොටස හදන්න. ඒ තමයි එකින් එකට වෙනස් critical value ටික හොයාගන්න. ඉතින් ඒ සඳහා මේ පෙන්නලා තියෙන සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. එක එක critical value එකට මේ පෙන්නලා තියෙන විදිහට සමීකරණය පාවිච්චි කරන්න. එතකොට ඒකෙදි පෙන්නනවා error ms එක replication ගානෙන් බෙදලා ඒකේ වර්ගමූලය අරගෙන ඒක වැඩි කරලා තියෙනවා. දැන් පළවෙනි critical value එක හොයද්දී ඒකේ range එකෙන් දෙවෙනි එකේදී ඒකට අදාළ SSR 2 කියලා එහෙම තියෙන එක නේ. ඒකට අදාළ range එකෙන්. ඒ වගේ එකින් එකට වෙනස් විදිහට හොයාගන්න ඕන අපේ critical values ටික. ඉතින් දැන් ඔයාලට පේනවා SSR value ටික වෙන වෙනම calculate කරලා table එකට include කරලා තියෙනවා. මේකේ වෙන වෙනම means වලට වෙන වෙනම SSR calculate කරලා තියෙනවා. මේක ඔයාලට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් මේ DMRT වල තියෙන table එක refer කරලා. මම මුලින්ම කිව්වා පළවෙනි mean separation method දී LSA method එක පාවිච්චි කරද්දී අපි T table එක පාවිච්චි කරා. 2 key එකේදී අපි 2 key table එක පාවිච්චි කරා. දැන් මෙතනදී DMRT ගණන් හදද්දී මේකට අදාළව තියෙන table එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙත් අපි බලන්නේ පහළට DF value එක බලනවා. මෙතන අපි දන්නවා error DF එක 15යි කියලා ගානේ දීලා තියෙනවා. එතකොට ඒ පහළට error DF එක ඔස්සේ බලලා මෙතනදී අපි දන්නවා gaps 4යි අපිට බලන්න තියෙන කියලා. ඉතින් ඒකේ පළවෙනි value 4 හරහට ගත්තම ওই පිළිවෙලට තියෙනවා 3.01 3.16 3.23 3.31 කියන අගයන් table එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් මේ table එක. ඔයාලා මේ table එක refer කරලා බලන්න. DF එක 15 දිගේ හරහට 4ක් බලද්දි ඒ අගයන් එහෙම තියනවා නේද කියලා. එතකොට මේ අගයන් තමයි මේ එකතු කරලා තියෙන්නේ. දැන් ඉතින් අපිට පහසුවෙන්ම least significant range එක නැත්තම් LSR එක calculate කරගන්න පුළුවන්. මොකද අපි දැන් අපි SSR value එකක් දන්නවා. ඊට පස්සේ standard error එකත් අපි දන්නවා. දැන් SSR value එක එක gap එකට වෙන වෙනම දැන් critical values ටික අපි හොයාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ස්ටෑන්ඩඩ් error එකත් හොයාගෙන තියෙනවා. ඒ දෙකේ ගුණිතයෙන් අපිට හොයාගන්න පුළුවන් LSR එක නැත්නම් least significant range එක. ඊට පස්සේ එකින් එකට වෙන වෙනම මේ least significant range ටික අපිට හොයාගන්න පුළුවන්. ඒ ටික ඔය වගුවේ පෙන්නලා තියෙන 1.71 1.79 1.83 1.87 ආකාරයෙන් පහට LSR value ටික අපි වෙන වෙනම හොයලා තියෙනවා. ඔන්න හරි දැන් අපි දැන් මේ mean separation එකේ අවසාන පියවරට ඇවිල්ලා තියෙන්නේ DMRT විදිහට mean separate කරද්දී කරන final step එක. ඉතින් කලින් ක්‍රම වගේම මේකෙත් ඉස්සල්ලාම කරන්න ඕන අපි means ටික descending order එකට arrange කරගන්න ඕනේ. එතකොට මේ වග්ගෝ දිහා බැලුවොත් මුලින්ම පේනවා treatment numbers ටික දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි පාවිච්චි කරපු concentration ටික දාලා තියෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරපු treatment ටික. ඊට පස්සේ අපිට පේනවා මේ treatment එකට අදාලා ඊට පස්සේ means ටික අරන් දෙන මේ mean ටික අපි arrange කරලා තියෙන descending order එකට. ඒ කියන්නේ අවරෝහණ පිළිවෙලට means ටික අපි arrange කරගෙන තියෙනවා. මේ සාමාන්‍යයෙන් mean separation වලදී කරන පියවර ටික mean ටික calculate කරගෙන ඒවා අවරෝහණ පිළිවෙලට හදාගන්න එක. ඊට පස්සේ ඔයාලට මතක ඇති කලින් ක්‍රම දෙකේදී LSTD test එකේදී 2 key test එකේදී අපි මොකද්ද කරේ පොදුවේ එක critical value එකක් වගේ value එක අරගෙන ඒකට සාපේක්ෂව අපි මේ calculate කරපු අගයන් significant ද non significant ද කියලා බැලුවා. අපි පොදුවේ කරේ ඒ calculate කරපු critical value එකට වඩා අඩුයි නම් non significant කිව්වා වැඩි නම් significant කිව්වා. ඊට පස්සේ non significant ඒවා එකතු කරලා ඒ වගේන් අපි significance level එක හදාගත්තා. හැබැයි මේ DMRT එක මේකේ වෙනස් වෙන්නේ අර කලින් ඒ වගේ අපි ගත්ත එක පොදු value එකක් වෙනුවට මේකෙදි එකින් එකට වෙන වෙනම අපි දැන් කලින් හොයාගත්ත least significant ranges. ඉතින් ඒක තමයි ඔය ඊළඟට වගුව පුරාවට ඔය පෙන්නලා තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලා බැලුවොත් පේන ඒ වගුවේ T1 T5 T1 T4 T1 T3 T1 T2 කියලා columns 4ක් තියෙනවා. මේ columns 4 තේරුම තමයි ඒ කියන treatment දෙක අතර වෙනස. ඒ කියන්නේ T1 සහ T5 කියන treatment දෙක අතර difference එක. ඊට පස්සේ T1 සහ T4 කියන treatment දෙක අතර වෙනස. ඔය ආකාරයෙන් තමයි මේ එකතු කරලා තියෙන්නේ.
ඉතින් ඊළඟට පේලි දිහා බැලුවත් පේනවා T1 සහ T5 අතර වෙනස කියන පේලිය ගන්නකො. ඒකේ උඩින්ම තියෙන 4.75. ඉතින් මේ වැලියු එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? T1 කියන ට්‍රීට්මන්ට් 1 එක සහ ට්‍රීට්මන්ට් 5 කියන එක අතර වෙනසෙන් තමයි අරන් තියෙන්නේ. ඒතර ඒක අරන් තියෙන්නේ ඔය 17.5යි බිඳුවයිනේ මේ මීන් එක ඒකට අද T1 එක ඊට පස්සේ T5 එකේ 12.75 තියෙන. ඉතින් මේ දෙක අඩු කරලා ඩිෆරන්ස් කරන් තියෙනවා 4.75 කියලා. ඒ ආකාරයෙන් මුළු වගෝ පුරාවටම ඔය එකිනෙක ට්‍රීට්මන්ට්ස් අතර වෙනස තමයි ඔය හොයලා දෙන්නේ. ඒතර පහළ තියෙන 3 අරන් තියෙන්නේ කොහොමද? 15.75න් ඒ 12.75 පස්වෙනි ට්‍රීට්මන්ට් එකේ අඩු කරලා. ඒ විදිහට මුලින්ම ඩිෆරන්ස් එක හොයාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා ඒ අගයන් යටින් වරහන් ඇතුලේ තව අසංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ තමයි අපි කම්පෙයාර් කරන ක්‍රිටිකල් වැලියු එක. කලින් මං කිව්වේ කලින් ටෙස්ට් දෙකේම කරේ අපි පොදු එක වැලියු එකක් කරා මේ හැමෝම ඒකත් එක තමයි අපි කම්පෙයාර් කරේ. හැබැයි අපි මෙතනදී දැන් 4.75 කියන එක කම්පෙයාර් කරන්න ඕන 1.87 කියන ක්‍රිටිකල් වැලියු එකත් එක්ක. 3 කියන එක අපි කම්පෙයාර් කරේ 1.83 කියන ක්‍රිටිකල් වැලියු එකත්. ඒ වගේ එකිනෙක හොයාගත්තේ ඩිෆරන්ස් එක සිග්නිෆිකන්ට්ද non සිග්නිෆිකන්ට්ද කියලා බලන්න ඕන. ඒකට සාපේක්ෂව අපි හොයාගත්ත ක්‍රිටිකල් වැලියු එකත් එක්ක. ඒක අනුව අපි හොයාගන්නවා සිග්නිෆිකන්ට් එක මොනවද කියලා. ඒවට තරු දාලා තියෙනවා. non සිග්නිෆිකන්ට් එක අපි NS කියලා සලකුණු කරලා තියෙනවා. ඒ ටික ඊට පස්සේ අර කලින් විදිහටම අපේ non සිග්නිෆිකන්ට් එක ඉරකින් සලකුණු කරලා අපිට ඊට පස්සේ සිග්නිෆිකන්ට් ලෙවල් එක ABC කියලා සිම්පල් අකුරු තියලා හොයාගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම අර කලින් කියනා වගේ softwares පාවිච්චි කරලා කරන්න පුළුවන් අද ලෝකෙ වෙද්දී. ඉතින් මේක තමයි මේකේ statistical background එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් අලුතෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට උදව්වක් වුණා නම් ඔයාලා ප්‍රශ්න මොනවාක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහලා බලන්න. මම දන්න විදිහට ඒවට උත්තර දෙන්නම්. ඉතින් මේ වීඩියෝ කන්ටෙන්ට් එක හොඳයි නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා join වෙන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු තව මේකේ analyzing එක කතා කරලා තව වැදගත් අපිට තියෙන factorial test කියලා දෙයක් කතා කරන්න. ඉතින් ඒ ගැන අපි ඊළඟට කතා කරමු. ඉතින් මෙච්චර කාලයක් මේ වීඩියෝ සීරීස් එක බලන් ආවා නම් ඔයාලට මං හිතනවා දැන් රිසර්ච් එකක් කරන අනුපිළිවෙල ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඇති කලින් තිබ්බට වඩා. ඉතින් ඒ නිසා මේ ඊළඟ වීඩියෝ එකනොත් හම්බ වෙනකන් අතකන් සුබ දවසක් පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ කන්ටෙන්ට්ස් ගැන ඔයාලගේ අදහස් කමෙන්ට්ස් වලින් මට ඉදිරිපත් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් සුබ දවසක්.